Hello guys, ඉතින් ඔයාලා හැමෝම අදත් ආදරේ පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අදත් මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ මගේ tour vlog එකක්. ඉතින් මාර්තු 5 වෙනිදා ඉඳලා මාර්තු 15 වෙනිදා වෙනකන් දවස් 10ක tour එකක් මම අද start කරනවා. ඉතින් එතකොට මම ඔයගලන්ට ඒකේ itinerary එක කලින් ගෙනාවා වීඩියෝ එක. ඊට පස්සේ දැන් මම ඔයගලන්ට මේ වීඩියෝ එක වන්න එක විදිහට ඊට පස්සේ එහෙම දිගට වීඩියෝස් ගේන්නම් මේ series එක වෙන වෙනම දවසින් දවස. මොකද එක වීඩියෝ එකකට ඔක්කොම දාන්න ගියොත් ඔයගලන්ටත් වීඩියෝස් බලන්න එපා වෙනවා. ඒකින්ද ඉතින් වෙන වෙනම වීඩියෝස් ගේන්නම්. ඉතින් මේක මම ඔයගොල්ලන්ට අද දවසේ ප්ලෑන් එක ගැන කතා කරන්නම්. ඉතින් අද දැන් ඒගොල්ලන් ඔය එයාපෝට් එකෙන් අරගෙන කොළඹ සිටි ටුවර් එක කරලා ඊට පස්සේ ජෙට්වින් බීච් නිකම්බෝ දාන්න තියෙන්නේ. ඉතින් එහෙම තමයි අද දවසේ වෙන්න තියෙන්නේ. ඉතින් දැන් මේගොල්ලන් අරගත්ත ගමන් කොළඹ සිටි ටුවර් එක කරන්න යන්න ඕනේ. ඉතින් එහෙනම් ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මෙහෙම තමයි එයාපෝට් එකේ අද පාර්කින් එකේ තත්ත්වේ. මං උදේ එනකොට නම් මෙච්චර බිසි වෙලා තිබ්බේ නෑ. දැන් නම් වාහන ටිකක් පිරලා තියෙන්නේ. ටිකක් නෙමෙයි ඉතින් ගොඩක් පිරලා වාහන. Hello guys, ඉතින් දැන් ටුවර් එකෙන් සිටි ටුවර් එකෙන් භාගයක් කරලා දැන් ඒගොල්ලෝ සීමා මාර්ගයට යනවා. ඉතින් එහෙම තමයි වෙන්නේ දැනට. guys, ඉතින් අද ඔයගලන්ට සිටි ටුවර් එකේ වැඩි වීඩියෝස් ගේන්න බැරි නම් මොකද අද ටිකක් නෙමෙයි ගොඩක් රස්නේ. ඉතින් ඒකින්ද ගෙස්ලා බහලා ගියේ නෑ. ගොඩක් දැන් බලන්නේ. ඉතින් ඒක නිසා එහෙම වාහන යන ගමන් බලාගෙන ගියේ. ඉතින් ඩ්‍රයිව් කරන ගමන් වීඩියෝ ගන්න බැරි නිසා වීඩියෝස් ගේන්න බැරි වුණා ඒකේ. ඉතින් අද දවසේ එච්චරයි උනේ. ඉතින් සිටි ටුවර් එක කරලා එහෙම දැන් ගෙනල්ලා ඒගොල්ලන් හොටෙල් එකට දැම්මා. හොටෙල් එකට දාලා මාතුෂ් එකක් දාගෙන ආවට බීච් එක පැත්තට රවුමක් දාන්නේ. ඉතින් රවුමක් දාලා ඉහිලා නිදියන්න ඕනේ රැයට. ඉච්චරයි එහෙම තමයි ඉතින් අද දවසේ ගියුනේ. ඉතින් හෙට කතා කරමු ඉතුරු ටික.